ඔන්න අපි අද කතා කරන්නේ ලෝක ඉතිහාසයේ විශාලතම හා භයානකම විලෝපිකයා ගැන. මෙයා තමයි අදින් අවුරුදු මිලියන 23ත් 3.6ත් අතර මහා සාගරයේ ජීවත් වුණ මෙගල්ඩොන්. මෙයා මෝරෙක්. අද දකින මෝරෙක් වගේ 3-4 ගුණයක් තරම් මෙයා විශාලයි. මෙගල්ඩොන්ගේ විශේෂත්වය වෙන්නේ ලෝක ඉතිහාසයේ ගොඩබිම අහසේ හෝ මහා සාගරයේ මෙයා තරම් භයානක හා විශාලම විලෝපිකයෙක් කවදාවත් ඉඳලා නැහැ. ඔයගොල්ලෝ බලලා තියෙනවා නම් ද මෙග් වගේ ෆිල්ම්. ඒ ෆිල්ම් වල පෙන්නන තරම්ම මෙගල්ඩොන් විශාලයි. ඒක තහවුරු කරන්න අවශ්‍ය ෆොසිල සාක්ෂි ඕනෑ තරම් හමු වෙලා තියෙනවා. ඔයගොල්ලොන්ට හිතේ නිල් තල්මසා කන්නෙත් මාළුන්ව නේද කියලා. ඔව්, නිල් තල්මසා කන්නෙත් ක්‍රිල් කියලා කුඩා ජීවී විශේෂයක් තමයි. ඒත් ඒක දඩයමක් නෙවෙයි. නිල් තල්මසා කරන්නේ ඒ සත්තු ඉන්න හරියෙන් කට අරගෙන යන එක විතරයි. ඒත් මේ මෙගල්ඩොන් ඒ කාලේ හිටපු පුරාණ මහා විශාල තල්මසුන් පවා දඩයම් කරලා තියෙනවා. මුලින් තල්මසුන්ගේ වරල් කාලා අඩපණ කරලා ඊට පස්සේ කෑලි කඩලා කාලා තියෙනවා. තල්මසුන්ගේ ෆොසිලවල මෙගල්ඩොන්ගේ දත් පාරවල් හමුවීමෙන් ඒක තහවුරු වෙනවා. මෙගල්ඩොන් මෝරුන්වත් එක කටට ගිලලා දාලා විශාල කැස්පෑවුන්වත් කාලා තියෙනවා. මෙගල්ඩොන්ට සමාන කරන්න හෝ තර්ජනයක් වෙන්න තරංගයක් දෙන්න කිසිම සතෙක් ඉඳලා නැහැ. මේ මෙගල්ඩොන්ගේ දිග මීටර් 20ක් 25ක් විතර. එතකොට බර ටොන් 30ක් 60ක් විතර. සම්පූර්ණ කට ඇරියම මීටර් 3ක් විතර ලොකුයි. සාමාන්‍ය අලියෙකුට උනත් ඇවිදගෙන යන්න පුළුවන් තරම් උසක්. ඒ වගේම තමයි ඉතිහාසයේ ලොකුම බයිට් ෆෝස් එක තිබුණ සතා වෙන්නෙත් මෙගල්ඩොන්. බයිට් ෆෝස් එක කියන්නේ කට වහද්දි ඇති කරන පීඩනය. මෙගල්ඩොන්ගේ කට වහද්දි පීඩනය නිව්ටන් ලක්ෂ 2ක්. ටිගරෙක්ස් ගෙවත් කිඹුලෙකු ගෙවත් ඒ තරම් බයිට් ෆෝස් එකක් නැහැ. ටිගරෙක්ස්ගේ බයිට් ෆෝස් එකත් නිව්ටන් 50000ක් විතර ඇති. ඒ වගේම මෙගල්ඩොන්ගේ එක දතක් සෙන්ටිමීටර් 18ක් විතර ලොකුයි. ඒ කියන්නේ මිනිස් අල්ලක් විතර. මේ වගේ දත් 276ක් මෙගල්ඩොන් කෙනෙකුගේ කටේ තිබිලා තියෙනවා. මෙගල්ඩොන් කියන්නේ විශාල බස් 2-3ක් එක පෙළට තිබ්බ වගේ ප්‍රමාණයේ විශාල සතෙක්. මෙයා සීතල ප්‍රදේශ හැර මුළු සාගරයම තමන්ගේ අනසකට අරගෙන තියෙනවා. ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව, ආසියාව, ඕස්ට්‍රේලියාව මේ හැම මහද්වීපයකම සාගර ආශ්‍රිතව මෙගල්ඩොන්ගේ ෆොසිල හමු වෙනවා. ගොඩබිම හිටපු මාංශභක්ෂක ඒ කියන්නේ විලෝපික කිසිම ඩයිනසෝරයෙක්වත් මෙගල්ඩොන් තරම් විශාල නැහැ. කොහොම වුණත් අදින් අවුරුදු මිලියන 3.6ක වගේ ඉඳන් ලෝකය සිසිල් වෙන්න අරගෙන තියෙනවා. ඒ කියන්නේ අයිස් යුගයක් නෙවෙයි, උෂ්ණත්වය පහත වැටීමක්. තල්මසුන් හා අනිකුත් මෝරුන් මේ සීතලට අනුවර්තනය වුණත් මෙගල්ඩොන්ට ඒකට හුරු වෙන්න බැරි වෙලා. ඒ නිසා මීට අවුරුදු මිලියන 3.2කට කලින් මෙගල්ඩොන් ලෝකෙන් වඳ වුණා කියලා තමයි සැලකෙන්නේ. මොකද ඊට පස්සේ මෙගල්ඩොන්ගේ කිසිම ෆොසිල සාක්ෂියක් කොහෙන්වත් හමු වෙලා නැහැ. එහෙනම් තවත් දවසක හරියටම මේ වෙලාවට හමු වෙමු. රැඳී ඉන්න අපිත් එක්කම මේ ලෝකෙ ලොකුම දේ හොයන මෙගාලිස්ට්.